තේරුණා GM කෙනෙක් වෙනවා නම් මෙන්න එයා යන්නේ බෙන්ස් එකේ මෙන්න මේවා තමයි කරන්නේ. එතකොට එක්සිකියුටිව්ස්ලා වෙන්නේ සීනියර් එක්සිකියුටිව්ස්ලා ඩිපාර්ට්මන්ට් හෙඩ්ස්ලා කොහොමද වැඩ කරන්නේ? ගානේ සමහර අය එක එක ඉගෙන ගන්නවා විතරයි ප්‍රොමෝෂන් ලැබෙන්නේ. ඒ කියන්නේ පුදුම ලර්නින් කල්චර් එකක් තිබ්බ මහකු ඇත්තටම මං හිතන්නේ ඒක නිකන් දිසාපාමොක් ඇදුරුතුමාගේ මන්දිරය වගේ සම්පත්තියක්. පක්ෂලාවක් වගේ මම දැක්කා හොඳටම චැලෙන්ජස් අරගෙන ඕනම අර්කශකයකට මුහුණ දෙන්න පුළුවන් තැනක ඉන්න අය තමයි දැන් උදාහරණයක් විදිහට දියමන්ති මොනවද ප්‍රෙෂර්ම වෙච්ච ඒවා ප්‍රෙෂර්ම වෙච්ච ටීම හීට් වෙච්ච ප්‍රෙෂර් වේව තමයි අපි ගන්න වීදුරු කපන්න. ලෝකෙම වටිනාම පාෂාණේ මුල් කාලේ අපේ තරුණ අවධිය පුදුම පීඩනයකින් පටන් ගන්නවා. කතා බහට එකතු වෙනවා ලංකාවේ විශිෂ්ටයෙක්. හැමදාම තරුණ අපේ දූ දරුවන්ට ජව සම්පන්න තාරුණ්‍යයට අලුත් අදහස් අරගෙන අලුත් අනාගතයක් ශ්‍රී ලංකන් ඩ්‍රීම් එක ගැන කතා කරන්න අපි හැමෝම හැමදාම එක්කන් එනවා ලංකාවේ ශ්‍රී ලංකන් ඩ්‍රීම් එකට ගිහිපු අය. අපි අහන්න ආසයිනේ කතා. ඉතින් අද මගෙත් එක්ක එකතු වෙනවා මගෙත් බොහොම හොඳ හිතවතෙක්. ඉතින් එතුමා ආචාර්ය දිනේෂ් හමංගොඩ හේමාස් කන්සියුමර් නියෝජනය කරනවා සාමාන්‍ය අධිකාරී තුමේ හැටියට කටයුතු කරනවා හේමාස් කන්සියුමර් පැත්තේ. ඉතින් එතුමා අවුරුදු දශක ගණනාවක් පුච්චලික අංශයේ විශිෂ්ට තැනකට අද ඇවිල්ලා තියෙනවා සහ ලංකාවේ විදේශ සමාගම් එක්ක ගොඩක් වැඩ කරලා රටට දැවැන්ත සේවයක් ලබා දීලා තිනවා. ඊට අමතරව විශ්වවිද්‍යාල පද්ධතියටත් විශාල සේවයක් ලබා දීපු විද්වතෙක් අපි පිළිගමු ආචාර්ය දිනේෂ් හමංගොඩ. අතාපහ වැඩි දුර යන්නේ නැතුව අහන්න තියෙන ලොකු ප්‍රශ්නයක්. අද වෙනකොට මේ ඔබතුමා රැකියාවෙන් වෘත්තියෙන් ආපු තැන පොඩ්ඩක් අපිට කියන්නකෝ. ඔව් සනත් මම වර්තමානයේ වැඩ කරන්නේ හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් කියන ආයතනයේ ජෙනරල් මැනේජර් සේල්ස් විදියට. ඒ කියන්නේ සේල්ස් අංශයේ සාමාන්‍ය අධිකාරිවරයෙක් විදියට. එතකොට ඒකේ අපි විකිණුම් අංශයෙන් සේල්ස් අංශයේ verticals දෙකක් තියෙනවා. එකක් ජෙනරල් ට්‍රේඩ් අංශය, එකක් මොඩර්න් ට්‍රේඩ් ඉන්ස්ටිටියුෂන්ස් සහ ඊකොම් කියන අංශයේ දෙවෙනි අංශයේ ප්‍රධානීය විදියට තමයි මම වැඩ කරන්නේ. ඔයගොල්ලන් හොඳට මහලා ඇති දීවා, බේබි ෂෙරමි, වෙල්වෙට් ඒ වගේ වෙල් නෝන් බ්‍රෑන්ඩ්ස් ඒ ඔක්කොම ඩෙන්ටා එහෙම ඩෙන්ටා වෙන කම්පැනිය. අපේ ක්ලෝගාඩ් ටූත්බ්‍රෂ් එතකොට ෆෙම්ස්, බේබි ෂෙරමි, කුමාරිකා ෂැම්පු ඒ වගේ රේන්ජ් එකක්ම තියෙනවා. ලංකාවේ සමාගමක් දේශීය සමාගමකට ඒකේ විශේෂ අංශයකින් නායකත්වය දෙනවා. ඉතින් මං හිතන්නේ තරුණයෙක් හැටියට දැන් අද බොහොම ඉහළ තැනක ඉන්නවා පුජ්‍යලික අංශයේ පිළිගත් වෘත්තිකයෙක්. කොහොමද මේ කොච්චර කාලයකට කලින්ද එතකොට මේ ජර්නි එක මේ චාරිකාව පටන් ගත්තේ වෘත්තීය චාරිකාව? ඒක ලොකු කතාවක් මේ සන. මම ඇත්තටම පොඩි කාලේ තිබ්බ ඒ පෞල් පරිසරය මත මම ජෛව විද්‍යාව, ඒ කියන්නේ දොස්තර වෛද්‍ය වෘත්තිය නෙලෙන්න තමයි මගේ A level කරේ. කොහොමත් A level වලදී මුලදී මම නාලන්ද විද්‍යාලයේ ඉගෙන ගත්තේ පාවිච්චිෂත්තර ගිහිල්ලා. මේ දොස්තර කෙනෙක් වෙන්න කියලා ගෙදරිනුත් එහෙම නෙමෙයි, වටා පිටාවේ තිබ්බ පරිසරය අනුව මාව ධෛර්යමත් කරේ මේක හොඳයි කියන එක. මොකද අපිට පිටස්තර ලෝක එක්ස්පෝෂර් එක තිබෙන්නේ නැහැ, ඉන්ටර්නෙට් තිබෙන්නේ නැහැ. අපි හිතන් හිටියේ දොස්තර, ඉංජිනේරු සහ නීති අංශය තමයි මේක ලොකුම වීරයෝ කියලා අපි හිතන් හිටියේ. ඒ නිසා ඇත්තම කියනවා නම් ගෙදරින් කිසිම බලපෑමක් තිබෙන්නේ නැහැ. නිකන් ඔටෝ ඩ්‍රිවන් වුණා. නිකම්ම පුෂ් වෙලා නිකන්ම පුෂ් වුණා කියලා හිතෙනවා. මමමයි ඒක තෝරගත්තා. හැබැයි බාහිර බලපෑමක් තිබෙන්නේ නැහැ ගෙදරින්. මම පළවෙනි වර්ෂයේදී නලන්දා විද්‍යාලයේ ළමයි 400ක් විතර ඉන්නවා. එතකොට ජීව විද්‍යාංශය කරා ළමයි 200ක් විතර. 200කම වගේ පළවෙනි අවුරුද්දේ 200ෙම පළවෙනි. දෙවෙනි අවුරුද්දේ කොහොම හරි ඒක ඩ්‍රොප් වුණා. මොකක් හරි හේතුවක් නිසා මගේ පන්තියේ හිටපු ගොඩක් අය ඒ නැවෙන් ඉහට ගියා.
මම මොකක් හරි වෙලා දෙවනි සැරේවත් මට කරන්න මොටිවේෂන් එකක් හම්බුනේ නැහැ. ගෙදරිනුත් කිව්වා නෑ ඕනේ නෑ අංශයකට යන්න කියලා. ඊට පස්සේ කොහොම හරි දෙවනි අංශයටත් දෙවනි අධීරත් කරන්න මගේ යාළුවෝ ගෙදරටම ඇවිල්ලා කිව්වා අපි කරමු. මොකද මම පන්තියේ හිටපු පළවෙනියා නිසා. ඊට අපේ තාත්තා කිව්වා නෑ නෑ දැන් ඇති මීට වඩා ගොඩක් අංශ තියෙනවා. වෛද්‍ය අංශය කියන්නේ එක අංශයක් විතරයි. ඕගොල්ලන් කැමති කරන්නේ ඒගොල්ලන් එළවලම දැන්. හැබැයි ඒ මගේ යාළුවෝ දෙන්න දැන් බ්‍රිතාන්‍යයේ හොඳ වෛද්‍යවරු දෙන්නේ. ඉංගලන්තේ මහා බ්‍රිතාන්‍යයේ දැන් වෛද්‍යවරු දෙන්නෙක් මට ආපු යාළුවෝ දෙන්න. ඉතින් මාව එහෙම මාව එතනින් මග ඇරුණා වගේ වුණා. ඊට පස්සේ මගේ තාත්තා එකතු වෙලා මට කිව්වා විදේශය ඔයාට විශ්වවිද්‍යාලය අධ්‍යාපනය ඕන නම් විදේශ එකෙන් කරන්න පුළුවන්. ලංකාවේ හිටියොත් ගොඩාක් අවුරුදු 6ක් 7ක් යනවා. විශ්වවිද්‍යාලය යන්නම අවුරුදු 3-4ක් යනවා. ඔයා බලන්න ඉක්මනට මේක කරලා එන්න ඕන. අපි විදේශ විශ්වවිද්‍යාල වලට ශිෂ්‍යත්ව වලට ඇප්ලයි කරා. චයිනා, ඉන්දියා, මැලේසියා ගොඩක් ඒවා තිබ්බ ඇප්ලයි කරලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේම ඉන්ටර්වියු ටෙස්ට් වලට ගිහලා කොහමද මම දෙල්ලි විශ්වවිද්‍යාලයට යන්න ශිෂ්‍යත්වයක් ලබා ගත්තා. මේ කොයි අවුරුද්ද වගේ? මම A level කරේ 94 මේ 95 මම ඉන්ටර්වියු ගිහිල්ලා ඔක්කොම කරලා ඒක පාස් වෙලා තනිකර පූර්ව ශිෂ්‍යත්වයක් ඒක ICCR ස්කෝලර්ෂිප් එක කියලා කියන්නේ. අපේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්මයාට රජීව් ගාන්ධි මහත්මයා ආපු වෙලාවේ දුන්න තෑග්ගක්. ස්කෝලර්ෂිප් 44ක්. ඒකෙන් හැමතිස්සෙම ඉන්දියන් ගවර්න්මන්ට් එකේ තාම එක දෙනවා. ඒකෙන් වෛද්‍ය එකට 4ක් විතර දෙනවා. අනිත් ඒවා සාමාන්‍ය උපාධි. ඉතින් මට දෙල්ලි විශ්වවිද්‍යාලේ මට ඕනම බයෝ විද්‍යාව කරපු ඒ සබ්ජෙක්ට් එක ඒක හම්බුණා. මම දෙල්ලි විශ්වවිද්‍යාලයට ගියා. අපේ ලංකාවේ මගේ බැච් එක විශ්වවිද්‍යාලෙන් හිතන්නත් ඉස්සර වෙලා. ගිහිල්ලා මම හොඳම මට එක්ස්පෝෂර් එකක් ලැබුණා. මොකද ජීවිතේ පළවෙනි වතාවට රට ගිහිල්ලා එකපාර ඉංග්‍රීසි භාෂාවෙන් අපි සිංහලෙන් කතා කරලා එකපාර ඉංග්‍රීසි භාෂාවට පරවත්තා. ඉන්දියාවේ ළමයි එක්ක විදේශීය ළමයි ඒකත් වාසියක් වුණා. ඒකත් ලොකුම වාසියක් වුණා. පොඩි කාලෙදිම මට ලොකු ෆොරේන් එක්ස්පෝෂර් එකක් ලැබුණා. එකපාර සිංහලෙන් කතා කරපු ළමයා සිංහලෙන් ලියපු ළමයා එකපාර දවසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය හිර වෙන තැනක් ලොකුම චැලෙන්ජ් එක. ලෝක දිවිදෙන ලොකුම චැලෙන්ජ් එක. මොකද මේක ෆේල් වුණොත් ආයි ලංකාවට යන්න වෙන්නේ ෆේල් එකක්. මේක ශිෂ්‍යත්වයක් හම්බෙන්න. ලංකාවේ අර ඔක්කොම කොප කරලා මම ඊපස්සේ අපි ඒක කොහොම හරි කරලා මම අවුරුදු 3ක් ඇතුළත 98 වර්ෂය ඉවර කරා. ෆස්ට් ක්ලාස් එකක් සමග ඉතාලම හොඳින් මම රෙකෝඩ් එකක් තිබ්බා. අර අපි ජය විද්‍යාව කරේ ඩිසෙක්ෂන්ස් කරන එකේ ඒකේ මම විශ්වවිද්‍යාලයේ මේ හොඳම ඩිසෙක්ෂන් එකට මට පොඩි සම්මානයක් නොලැබුණා. මම මේ ගෞරවයට පත් වුණ එක හොඳම ඩිසෙක්ෂන් එක විදිහට ලස්සනට එක තියෙනවා. රයිට්. ඒ වගේ වැඩකට ටිකකුත් පෙන්නලා 98 මැද වෙනකොට තාම අපේ මගේ බැච් එකේ ළමයි විශ්වවිද්‍යාලේ හිටලා ඉවර කරලා මම ෆස්ට් ක්ලාස් එකක් ලබාගෙන මට ලැබුච්ච මුදල් වලින් ඔක්කොම කරගෙන පොඩි එකක් ඉතුරුත් කරගෙන මම ලංකාවට ආවා. තාත්තා කිව්වා දැන් ඔයා ඕන ෆීල්ඩ් එකක් තෝරගන්න. එතකොට මට ලැබුණ ලොකුම අවශ්‍යය තමයි මම ජෛව විද්‍යාව කරේ. සූලොජි ඔනර්ස් කියන ඩිග්‍රී එක කරේ. ඒක කවුරුත් මේ ගණන් ගන්නෑ. ඒකට ජොබ්ස් නෑ. මම කල්පනා කරා ඒක විශ්වවිද්‍යාලයට ගිය උපාධිධරයෙක් විදිහට මම ඇප්ලයි කරනවා. කියලා හැමතැනම ඇප්ලයි කරා. සම්පත් බැංකුවට මම සිලෙක්ට් වුණා. ඒත් සම්පත් බැංකුවට සිලෙක්ට් වුණේ අර විශ්වවිද්‍යාලයෙන් ගිය උපාධියකටම සුදුසු තැනකට නෙවෙයි ඊට ලං කරපු තැනකට. කොහොමද මම සම්පත් බැංකුවට ජොයින් වෙලා මේ එතන අවුරුදු 2කමාරක් විතර හිටියේ. එතන තමයි මට ඇත්තටම කෝපරේට් වර්ල්ඩ් එක ඉගෙනුනේ. මේක තමයි කෝපරේට් පුද්ගලික අංශය කියන ලොකු පර්වතයේ ඇතුළත පෙන්නුවේ ඒක. මම ඇත්තටම සම්පත් බැංකුවට ගොතක් වෙන්න ඕනේ. සම්පත් බැංකුව ඒ දවස්වල පුදුම ට්‍රේනින් කල්චර් එකක් තිබ්බා. සෙන්සෙයි කියන ට්‍රේනින් එක ඒගොල්ලන් ගෙනල්ලා හැම ජූනියර් සීනියර් ඔක්කොම එක්සිකියුටිව්ස්ලට ඒ ට්‍රේනින් එක දුන්නා. අර කැපැසිටි එක බිල්ඩ් කරන්නේ මම ට්‍රේනින් කියන්නේ මොකද්ද? මොටිවේෂන් කියන්නේ මොකද්ද? කෝපරේට් කල්චර් කියන්නේ මොකද්ද? ප්‍රෙෂර් කියන්නේ මොකද්ද? මිනිසුත් එක්ක එකතු වෙලා ටීම්ස් විදියට වැඩ කරන්නේ කොහොමද? ක්‍රොස් ෆන්ක්ෂනල් වර්කින්. එතකොට මම බැංකින් පටන් ගත්තා. තාත්තා කිව්වා නෑ ඔයා ඉගෙන ගන්න ගමන් උපාධියක් තියෙනවා දැන් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් ගන්න කියලා. ඒකට මම බැංකිනුත් පටන් ගත්තා. ඒකට මම බැංකින් කරන ගමන් ඉගෙන ගත්තා. මමම හම්බ කරගත්ත සල්ලි වලින් මමම ඒ ටියුෂන් ෆීස් ගෙවාගෙන කරගත්තා. එතකොට මම දැන් බයෝ සයන්ස් කරපු ළමයි කොන්න කමර්ෂල් සබ්ජෙක්ට් ඉකොනොමික්ස් ඇකවුන්ටන්සි අන්න මට දැන් බ්ලෙන්ඩ් එක එන්න පටන් ගත්තා. ඒ තමයි මේ බිස්නස් පැත්ත ඉගෙන ගත්තා. එතකොට මම බැංකුවට ගියේ ඇත්තටම මට හම්බුණා පළවෙනි හොඳම ආයතනය. මට ගොඩක් ඔප්ෂන්ස් හම්බුණා. මොකද මට ෆොරින් ඩිග්‍රී එකක් තිබ්බා, ෆස්ට් ක්ලාස් එකක් තිබ්බා, හොඳ පසුබිමක් තිබ්බා. ඒ නිසා
මං ඒකින් හොඳම කියන තැන්ට මම ගියා. මට පොඩි බාධා කිරීමක් කරන්නද? දැන් දැන් උපාධිය අරගෙන ඇවිල්ලා ෆස්ට් ක්ලාස් එකක් ෆීල්ඩ් එක අමතක කරමුකෝ. හැබැයි ඒ කියන්නේ හොන්ස් අපි අර ගෞරව උපාධිය. දැන් මේ මෙච්චර දැල්ල දැන් හැබැයි ලැබිච්ච ජොබ් එක ආරම්භක ජොබ් එක හැබැයි ඒ අනිකුරම වෙනස්. ගැලප් මම ඇත්තටම වැඩ කරන්න ඕනේ ඇත්තටම විශ්වවිද්‍යාලයක සත්ව විද්‍යාංශයේ මම පරීක්ෂණ කරන්න ඕනේ ළමයි. කරන්න ඕන ළමයි. එකපාර ලෑන්ඩ් උනේ බැංකුවක මාස 3ක් බ්‍රාන්ච් එකක වැඩ කරා. ඊළඟ අවුරුදු 2කමාර වැඩ කරේ බැංකුවේ ට්‍රෙෂරි. ඒ කියන්නේ භාණ්ඩාගාරය. තනිකර මූල්‍යමය අංශය. තනිකරම වෙනස් කරන. ඔව්. එතකොට ඒක මේ හිතුන්නේ නැද්ද දැන් මේ නෑ මම තව ටිකක් බලලා බයෝ මේ සූ පැත්තටම සූලොජි පැත්තටම ජොබ් එකක් හම්බ වෙනකන් ඉන්නවා කියලා එහෙම ටිකක් කල් අදින්න හිතුන්නේ එකපාරටම පණින්න හිතුණා. ඔව් මට හිතුණා මම ඔක්කොටම පණින්න ඉස්සෙල්ලා මම කෝපරේට් වර්ල්ඩ් එක කියන්නේ මොකක්ද කියලා බලාගන්න. මට ගෙදරින් පුෂ් කරේ චැලෙන්ජ් එක බාර ගන්න. තමන් ජීව විද්‍යාව කරලා තියෙන්න පුළුවන් වෙන එකක ගිහිල්ලා ඒ අත්දැකීම ලබා ගන්න. තවදවත් පාඩු වෙන්නේ නැහැ. ඊට පස්සේ ආයෙ ඕන තැනකට යන්න පුළුවන්. අනිත් එක එහෙම ගිහිල්ලා බැලුවාම තමයි තේරෙන්නේ තමන්ගේ ඇත්තම දක්ෂතාවය තියෙන එතනද නැත්නම් වෙන දක්ෂතා තියෙනවද කියලා. ඒක මං කියන්නේ ඕපන් හાર્ට් සර්ජරි එකක්. අපුව කපනවා ලෙඩා මරන්නත් බෑ සර්ජරි එක කරන්න තියෙන ගමන් කරන්න ඕන නේද. උතන මොකද මම මේ ප්‍රශ්නේ අහන්න හේතුව මේ ඉංග්‍රීසි දැන් මේ හුඟක් ගෙවල් වලින් කියනවා ඔබේ ගෙදරින් ඒක වෙනස් වෙලා තියෙනවා. මොකද ඔබ රස්සාවන්න තත්තමන්න ගෙදරට වෙලා හිටපන්. හොඳ එකක් හම්බ වෙනකම් මේ වගේ මං කියන්නේ මේ ගමේ කියන විදියට ගෙදරින් ඒ වගේ මේ බෑක්වර්ඩ් පුල් එකක් කියලා අපි කියන්නේ පුෂ් එකක් නෙමෙයි හම්බෙන්නේ ටිකක් නෙගටිව් එකක්. ඒක නිසා අපේ තරුණ තරුණියෝ ටිකක් හිර වෙනවා උතන ඩිසිෂන් එක ගන්න බැරුව. ඔබට මේ අවස්ථාව මට වාසනාවකට මගේ තාත්තා මේ ප්‍රයිවට් සෙක්ටර් එකේ ගවර්න්මන්ට් සෙක්ටර් එකේ ඉඳලා බැංකුවක ඉඳලා ඊට පස්සේ ප්‍රයිවට් සෙක්ටර්ස් ගොඩක් කම්පැනිස් වල වැඩ කරපු මැනේජර් කෙනෙක්. ඉතින් එයා කිව්වා මේවා තමයි ට්‍රෙන්ඩ්ස්. වාසනාවකට ඒක හම්බ වුණා. ඒ එයා මේවා කරා ඔයාට කූල් එකේ ඉඳලා රූල් එකේ ඉඳලා පහට ඕෆ් කරලා යන්න පුළුවන් නම් මෙන්න මේකට යන්න පුතේ. හැබැයි චැලෙන්ජස් බාර අරගෙන ජීවිතේ මුල් කාලෙම කටුකත්වයට මුණ දීලා වැඩ කරලා මඩ ගාගෙන පුරාගෙන යන්න ඕන නම් ඔබ මෙතනට ඵලයක්. නැත්තම් කූල් එකේ අලසෙක් වෙලා ඉඳලා දින දෙක කාගෙන කියන දේ අහගෙන ඉන්න ඕන නම් ඔබ මෙතනට ඵලයක්. ඔන්න කැමති ඔප්ෂන් තාත්තා දුන්න ඔප්ෂන් දෙක. තාත්තා කිසිම දෙයක් බල කරේ නෑ. වාට ඕන නම් අරයට යන්න මෙහෙට යන්න. එයා මට ගයිඩ් කරා විතරයි මේකට යන්න කියලා. ඉතින් මට එතන තේරුණා GM කෙනෙක් වෙනවා නම් මෙන්න එයා යන්නේ බෙන්ස් එකේ මෙන්න මේවා තමයි කරන්නේ. එතකොට එක්සිකියුටිව්ස්ලා වෙන්නේ සීනියර් එක්සිකියුටිව්ස්ලා ඩිපාර්ට්මන්ට් හෙඩ්ස්ලා කොහොමද වැඩ කරන්නේ? දැන් කට්ටිය එනවා පේනවනේ. කාණේ එනවා. සමහර අය එක එක ඉගෙන ගන්නවා විතරයි ප්‍රොමෝෂන් ලැබෙන්නේ. කමියුනිකේෂන් කියන්නේ මොකක්ද? නායකත්වය. ඒ කියන්නේ තමන්ම වැඩ කරන්න ඕනේ නැහැ. අනිත්‍යගේ වැඩ කරගන්නේ. එතකොට ඕනම කම්පැනි එක පොලිටික්ස් තියෙනවා. කියන්නේ වෙන කොටා ගැනීම ඕනම තියෙනවා. අපි දැන් මං කියන්නේ මේක යුද පිටියක් වගේ තමයි. ඕනම යුද පිටිය මං හිතන්නේ දැන් පූජනීය ස්ථානයක උනත් පොලිටික්ස් තියෙනවා. ගෙවල් වලට පොලිටික්ස් තියෙනවා. ඒවා මැනේජ් කරගෙන ආගෙන කොහොමද උඩට එන්නේ කියන එක එතන තමයි මගේ පළවෙනි ස්කෝල්. එතකොට ඒ වචනේ නැවත කියන්න වටිනවා. පළවෙනි ස්කෝලේ සම්පත්ද. ඊට අමතරව ඒක හොඳට ඒගොල්ලන් ට්‍රේනින් පීපල් ඩෙවලොප්මන්ට් පැත්ත හොඳට කරන ආයතනය සම්පත් බැංකුව කියන්නේ. පුදුම විදිය උදාහරණයක් විදිහට ඒගොල්ලන් තමිල් උගන්වන්න ඉගෙන ගන්න කැමති අයට වීකෙන්ඩ් වල තමිල් ක්ලාස් මම ඒකටත් ගියා. ට්‍රේනින් ඒගොල්ලන් පහෙන් පස්සේ මේ කමියුනිකේෂන් ටෝස් මාස්ටර්ස් පහෙන් පස්සේ ඕනනම් ඒවට සහභාගී වෙනවා. ඒ කියන්නේ පුදුම ලර්නින් කල්චර් එකක් තිබ්බ මහකු. ඇත්තටම මං හිතන්නේ ඒක නිකන් දිසාපාමොක් ඇදුරුතුමාගේ මන්දිරය වගේ සම්පත්. පක්ෂලාවක් වගේ මට ඇත්තටම මේ මං ආඩම්බරයි මගේ වාසනාවකට මම සම්පත් බැංකුව වගේ හොඳ තැනකට අඩිතාලම් මට දැම්මා. ඒ කියන්නේ අර පටන් ගත්ත අධ්‍යාපනයේ ෆීල්ඩ් එක වෙනස් වුණා. අධ්‍යාපනයේ රසය දැනුණා. රසය දැනුණා සහ ඔබ උඩට තල්ලු වෙනවා කියලා තේරෙනවා. මාව ප්‍රෙස් වෙනවා ප්‍රෙෂර් වෙනවා. මාව කන්ෆර්ට් සෝන් එක තියන්නේ මාව පුළුවන් තරම් කම්මැලියෙක් නොවි වැඩි මානසික ප්‍රෙෂර් තියෙන තැන් වලට යන්න මීටින් වලට ගිහිල්ලා එකපාර ඔයාගේ CEO ඉන්නවනේ CEO ඉස්සරහ අපිට කතා කරා බෝඩ් මීටින් වලට ගිහිල්ලා මේක කියන්නේ වෙන ගන්න හොඳ ලොකු මට හම්බුණා මේ තරුණු කස්ටමර්ස් ට්‍රෙෂරි බිල් එකෙන් දාන කස්ටමර්ස් මිලියන 50 60 ඇවිල්ලා එක එක කරලා බනිනවා මොකද ඒගොල්ලන්ට ප්‍රේමර මොන දෙන්නේ කොහොමද කස්ටමර් සර්විස් කියන එක ඒක පුදුම අත්දැකීමක් ඒ නිසා මම කියන්නේ Tamanට
කෘෂිකර්මයේ උපාධියක් තියෙන්න පුළුවන්. තමන්ගේ පශු වේදේ පස්ගෙන උපාධියක් තියෙන්න පුළුවන්. කලාඋපාධියක් වෙන්න කලා උපාධියක් වෙන්න පුළුවන්. නැටුම් උපාධියක් වෙන්න පුළුවන්. කවදාවත් ඒකම මත්තම නැහින්න එපා. මන්ට ලෝකේ ඔක්කොම තියෙනවා. මං කියන්නේ උපාධිය කියන්නේ සබ්ජෙක්ට් එකක් උගන්නන එකක් කියලා හිතන්න එපා. ඒක ඉස්කෝලේකට ගිහිල්ලා ඔයාගේ ලීඩර්ෂිප් ස්කිල්ස් කොහොමද? ඔයා ස්ට්‍රක්චර් එකකට ඔළුව හදාගන්නේ කොහොමද? විශ්වවිද්‍යාලේ කාලසටහනකට ඔයා මේව කරන ඔයා හොඳ පුරවැසියෙක් බවට පත් කරන ස්ට්‍රක්චර් එකක් තමයි උපාධිය. උපාධිය කියලා කියන්නේ. ඔයාට දැන් කෘෂිකර්ම ඉගෙන ගන්න ඕන නම් ඕන තරම් කෘෂිකර්මයේ පොත් තරම් ඔයාට නිකන් ගෙදර උපාධියක් ගන්න පුළුවන්. හැබැයි විශ්වවිද්‍යාලෙට ගිහිල්ලා ළමයි එක්ක ඉඳලා ඒවා ඉගෙනගෙන ඒවා ස්ට්‍රක්චර්ස් දැන් නිබන්ධනයක් කරනකොට ඔළුව ස්ට්‍රක්චර් එකට ඔයා විභාගය හිතන්න පුළුවන් වෙනවා. වගේ තර්කානුකූලව හැකියාව, ඔයගොල්ලෝගේ ගණිතමය හැකියාව. ඊට පස්සේ විෂය 2-3ක දීලා කේස් ස්ටඩි එකක් දුන්නාම අරකින් කැල්ලයි මේකෙන් කැල්ලයි දාලා ගැටලුවක් විසඳන්න උපාධියක් පුරුදු කරනවා. ඒ නිසා මම තරුණ ළමයින්ට කියන්නේ තමන්ගේ උපාධියම හිතන්න එපා. උපාධියක් කියන්නේ තමන්ගේ පර්සනැලිටි එක හදන මධ්‍යස්ථානයක් කියලා හිතන්න. තමන්ගේ පර්සනල් ග්‍රෝත් එකට වැදගත්. සබ්ජෙක්ට් එකට පුළුවන් නම් වෙනම එකක්. තමන්ගේ උපාධි සබ්ජෙක්ට් එකම හිතන්න එපා. අනිත් චැලෙන්ජ් එක ගන්න. ඒක හරියි. දැන් සම්පත් බැංකුවෙන් පස්සේ ඊළඟට කොහෙද? ඒතර සම්පත් බැංකුව ඉන්නකොට මට තේරුණා මං හිටපු ඩිපාර්ට්මන්ට් එක පොඩක් ඒක කමර්ෂල් පැත්තට බරයි. ඒ කියන්නේ මූල්‍ය පැත්තට ගොඩක් බරයි. ඒකට මං දැක්කා සම්පත් බැංකුවේ තිබ්බා ඒ දවස්වල තමයි මාකටිං කියන එක පටන් ගත්තේ. ඕකේ. සේල්ස් ක්‍රෙඩිට් කාඩ් සේල්ස් අයව මං දැක්කා මාකටිං අය බ්‍රෑන්ඩ්ස් හදනවා. උදාහරණයක් විදිහට සම්පත් බැංකුවේ තමයි ඉස්සෙල්ලාම හැදුවේ මේ වැඩිහිටි පුරවැසි ගිණුම. සම්පත් සංගීත කියලා ලංකාවේ පළවෙනි විදිහට ඒක බ්‍රෑන්ඩ් සම්පත් සංගීත. මම දැක්කා පිටරට ටීම් එකක් ලංකාවේ ටීම් එකක් පිටරට ඉන්දියාවට ගිහලා කොන්සෙප්ට් අරන් ඇවිල්ලා නම හදලා ඒකේ බ්‍රෑන්ඩ් පොසිෂනින් හදලා ඒක මාකට් කරන විදිහ හදලා මම දැක්ක මම අර ට්‍රෙෂරි බිල් අන්සි හිටියේ මම දැක්ක මේක නික්ස් කන්ෆර්ට් සෝන් එකේ එකම ඒ ට්‍රෙෂරි බිල් එකම කරන එකම එක දකිනවා විවිධ ඇඩ්වාන්ස්මන්ට් එකක් නැහැ මම හරි කම්ෆර්ටබල් මෙතන ඉන්නවා මම ගොඩක් අර මිනිස්සුත් එක්ක කතා කරලා ඇසුරු කරලා පොඩ්ඩක් ඒකට කැමති මං හිතුවා මෙතන මං හරි තැනේ නෙවෙයි මට හරි බෝරින් වගේ මෙතන මට හිතුණා සේල්ස් එතකොට මම පළවෙනි වතාවට බැංකින් කරන්න පටන් ගත්තා පස්සේ සේල්ස් ඇන්ඩ් මාකටිං ඉගෙන ගන්න පටන් ගත්තා රයිට් සේල්ස් මාකටිං මේකනේ මගේ කෑල්ල තියෙන්නේ මගේ පැෂන් කියන කෑල්ල මේකේ වටේ මං ඒ දවස්වල පැෂන් කියන වචනේ දන්නේ මේ කොහෙද මේ ඉන්නේ ආසයි මේ මම මේ වැරදි තැනකට බැංකුව හොඳයි මේ වැරදි සබ්ජෙක්ට් එක හරි කාමරේ ඉන්නේ හිත ඉන්න ගමන් දැන් බැංකිනුත් ඔක්කොම වගේ කරලා ඒකේ මාකටිං සබ්ජෙක්ට් එකකට හොඳට ලකුණු තියෙනවා මේ මට තේරුණා හොඳට ප්‍රෙෂර් එන්න පුළුවන් හොඳට ඉගෙන ගන්න පුළුවන් යටින්ම උඩ කරන එකක් තමයි සේල්ස් ඇන්ඩ් මාකටිං කියලා මම බැංකුවටත් හොරෙන් ඒක සේල්ස් ඇන්ඩ් මාකටිං තියෙන කම්පැනි වල ඇප්ලයි කරන්න පටන් ගත්තා රයිට් කරලා ගොඩක් ඉන්ටර්විව් ගියා රිජෙක්ට් වුණේ මම බැංකින් කරන ළමයෙක් ඇයි මෙතනට ආවේ ඩිග්‍රී එක බයෝ සයන්ස් ඔයා මොකටද මේකට එන්නේ මට මොලේ හොඳ නැත්නම් මම ගා එහෙම චැලෙන්ජ් එකක් ගන්න බැරි එක්කෙනෙකු උදව් කරන තැනක් උදව් නොකරන තැනකට මම යන්න ඕනේ එතකොට පූර්වයේ වාසනාවකට මා පළවෙනි සැරේ ගියා යුනිලීවර් ඒක ලංකාවේ තියෙන හොඳම මල්ටිනේෂනල් කම්පැනි මැනේජ්මන්ට් ට්‍රේන් කළමනාකාරීත්වය කියන්නේ ලංකාවේ තියෙන හොඳම පොසිෂන් يعني අවුරුද්දෙන් 3000ක් විතර ඇප්ලයි කරලා 4-5 දෙනයි ගන්න ඔබ කියපු නිසා කියන්න ඕනේ මමත් ක්ෂේත්‍රයට එනකොට යුනිලිවර් තමයි මේ ජයවන්ත මාකටිං මහගෙදර කියලා අපි සේල්ස් මාකටිං විශ්වවිද්‍යාලේ ලංකාවේ මාකටිං සේල්ස් තිබුණේ නැහැ සබ්ජෙක්ට් එකක් හැටියට කියන්නේ ඉතින් මට ඒකේ මම පළවෙනි සැරේ ටෙස්ට් එකක් පාස් වෙලා ඉන්ටර්විව් ගිහිල්ලා පළවෙනි 9 දෙනාගෙන් හැලුණා අන්තිම ප්‍රසන්ටේෂන් ඊපස්සේ මම දෙවෙනි අවුරුද්දෙත් ඒකද ඇඩ් එක දෙවෙනි අවුරුද්දෙත් එතකොට පළවෙනි කරනකොට මගේ තාත්තා ජීවිතුන් අතර හිටියා දෙවෙනි එකේ කරනකොට ඒත් මම ඇප්ලයි කරලා අර විභාගෙම ආයෙ ලියලා අරකම ගිහිල්ලා ආයෙ අන්තිම 9 දෙනාට ගියා අර ඉන්ටර්විව් බෝඩ් එකේ රූම් එක ඇතුළේ ඒකෙන් මාව සිලෙක්ට් කරලා කර්මනාකාරීත්ව පුහුණු කරෙක් විදියට එතකොට ඒගොල්ලන් ඇහුවා මේ බැංකුව දාලා මෙතනට එන්නේ ඇයි මං කිව්වා මට පේන්නේ වැරදි දෙයක් කියන මට ලොකු පොටෙන්ෂල් එකක් තියෙනවා සේල්ස් මාකටිං බ්‍රෑන්ඩ්ස් නිව් ප්‍රොඩක්ට් ඩෙවලොප්
open advertisement activation consumer insight consumer behavior මිනිසුත් එක්ක brands එක්ක ඉඳලා brands develop කරගන්න ඒක තමයි මගේ ඇතේ තියෙන passion කියලා වචනේ දන්නේ මොකක්ද මම ආසයි ඒ පැත්තට ඒක තමයි මම මේක drive කරන්නේ ඒ වචනේ මේගොල්ලන්ට ටික එකක් වුණා නෑ මෙයාගේ attitude හොඳයි මෙයා bioscience කරලා තිබ්බත් මෙයාගේ බොක්ක මාකට ගැප් වෙලා ඉලි වායතනේ තමයි ඒ කාලේ පළවෙනි වතාවට චැලෙන්ජ් එකක් බාරගත්තේ නෑ අපි මාකටිං ෆීල්ඩ් එකට ගන්න ඇග්‍රිකල්චර් එකට අපි මාකටිං ෆීල්ඩ් එකට ගන්නේ පොලිටිකල් සයන්ස් කරා මගේ බැච් එකේ ඔක්කොම ගත්තේ ඇග්‍රිකල්චර් පොලිටිකල් සයන්ස් මියුසික් ඩිග්‍රී තියෙන අය තමයි ගත්තේ මාකටිං ඒ මාකටිං තියෙන නම් මාකටිං එපා ඒක නම් අනිත් පැත්තට ගියා ඒ කියන්නේ වෙනම සබ්ජෙක්ට් එකක් වෙනම විදිහකට දකින්න පුළුවන් මාකටිං කරපු එක්කෙනෙක් ෆීල්ඩ් එක චේන්ජ් කරන අය ෆීල්ඩ් එක චේන්ජ් එකකින් ඇග්‍රිකල්චර් කරපු ළමයි කොහොමද මාකටිං බලන්නේ ඊන ඇන්ගල් එකකින් ඒගොල්ලන් ඉන්ටර්නැෂනල් එක පිළි අරගෙන ඒක සක්සස් වෙලා ඉංජිනේර කෙනෙක්ව ගන්නවා මාකටිං කර ගණිතයෙන් පයිතගරස් ක්‍රමය මගින් කොහොමද මාකටිං කරන්න කියලා වෙනස් පර්ස්පෙක්ටිව් වෙනස් දැන් ඔයා මාකටිං ඉගෙනගෙන මාකටිං කරනකොට හැමදාම පොට්ලර්ගේ තියරි එකක් මෙයා පොතේ හිර වෙනවා මෙයා බලන්නේ ඇග්‍රිකල්චර් ඇන්ගල් එකේ ඇග්‍රිකල්චර් සුවඳින් මාකටිං වෙනම ප්‍රොඩක්ට් එකක් ඒ වගේ චැලෙන්ජ් ගන්න කම්පැනියක් ඉතින් මාව පළවෙනි අවුරුද්දේ ඒගොල්ලන් මැනේජ්මන්ට් ට්‍රේනි පුහුණුව වශයෙන් දානවා සේල්ස් රෙප් කෙනෙක් විදිහට අවුරුද්දක් රෙප් කෙනෙක් විදිහට වැඩ කරන ලොරිය ගිහින් රයිට් වාහනයකුත් දෙනවා පොඩි කාලයක් ගියා රයිට් මාව දැම්මේ මට හම්බුනේ යුනිලිවර් ආයතනෙන් ඉන්න සැරම බොස් මිස්ටර් රොල්ෆ් ඩිජොන් කියලා මට කිව්වේ උඹ මිස්ටර් රොල්ෆ් කියටතට ගියා කියන්නේ ඉතින් ඉන්ෆර්මේෂන් එක නම් මට ෂුවර් නෑ සාමටස් මම එකම බලනවා පොඩ්ඩ මිසුනන්න මොකද ඒක කන්ෆර්ම් නැත්නම් මම බැංකුවේ පර්මනන්ට් ජොබ් එකක් දාලා ආපවනසු රයිට් බැංකුවේ ජොබ් එකක් නෑ මේකත් මම කොහොමද මම චැලෙන්ජ් එක බාර ගන්න කැමති මට දෙන්න ටෆස්ම බොස් අනිත් අයට හම්බුනේ පොඩ්ඩක් ලිහිල් අය මට හම්බුනේ අයිස්ක්‍රීම් බිස්නස් එක අයිස්ක්‍රීම් බිස්නස් එක සේල්ස් නැතුව හිර වෙවි සබන් අර බිස්නස් හොඳට යනවා අයිස්ක්‍රීම් කියන එක හෙලිවි තියෙනවා අයිස්ක්‍රීම් එක ගණන් නිසා වෝල්ස් අයිස්ක්‍රීම් එක මට හම්බුනේ චරම බොස් අප්සෙට්ම හෙලිවි තියෙන බිස්නස් මං කිව්වා ඒක තමයි හම්බ වෙන්න මුල් කාලේ හම්බ වෙන්න ඕනේ ප්‍රෙෂර් එක වැඩිම තමයි මං කිව්වා මම වාසනාවන්තයි මට ඒ බොස් කිව්වා නෑ ඔයාලට පළවෙනි මාස දෙකේ කාරක දෙන්නේ ඔයා ලොරියෙම යන්න ලොරිය ගිහිල්ලා මට හොඳ නම් විතරයි මං කාරක දෙන්නේ අනික් අය කාර් වල යනවා දිනේෂ් උතන මේ මෙහෙම එකක් තියෙනවා ලංකාවේ උපාධිධාරියෙකුට කිව්වොත් ඔබ රෙපින් තමයි උඹට තියෙන ජොබ් එක පුතා කරපන් උඹ රෙප් කෙනෙක් හැටියට ලොරිය ඵලයන් කියලා අපේ ඩිග්‍රී හෝල්ඩර් කෙනෙකුට ලංකාවේ කිව්වොත් එහෙම මේ සිම්පල් එයාගේ ප්‍රතිචාරය තමයි එයා ඊට පස්සේ ජොබ් එකට එන්නේ නැහැ දැන් ඔබ ඊට වඩා හරිම වෙනස් මේ හරි ක්‍රේසි තරුණයෙක් ඒ කාලේ ඔය කියන විදිහට ඔබ මේ මොකක් හරි කියන්නේ පිස්සුවක් තිබිලා තියෙනවා මේ සේල්ස් ෆීල්ඩ් එක දන්නෙත් නැහැ තවම බැංක් එකේ ඉඳලානේ දැන් එන්නේ සේල්ස් ෆීල්ඩ් එක දන්නෙත් නැහැ හැබැයි මේක හොඳයි ඒ කියන්නේ මේක ඉන්ස්ටින්ක්ට් එකක්ද කොහෙන්ද ඒක ආවේ එතකොට ඔව් ඒක හොඳ ප්‍රශ්නයක් දැන් මම සම්පත් බැංකුවේ ඉන්නකොට දැක්කා ප්‍රෙෂර් අරගෙන චැලෙන්ජස් වලට මුහුණ දීලා CEO ඉස්සර අපිට කතාවක් කරන්න කියනකොට බ්‍රෝකන් ඉංග්ලිෂ් වලින් හරි කතා කරලා චැලෙන්ජස් පාර අරගෙන ඕනම එකකට ලීඩර්ෂිප් එක අරන් කරන අය තමයි මටම ප්‍රොමෝෂන් එක හම්බුනේ සමහර ළමයි හිටියා ඒ බැංකුව එක්සෑම් එකෙන් පළවෙනිය හැබැයි හරි ඔතෑනි ප්‍රොමෝෂන් හම්බුනේ මම දැක්කා හොඳටම චැලෙන්ජස් අරගෙන ඕනම අර්කෂකයකට මුහුණ දෙන්න පුළුවන් තැනක ඉන්න අය තමයි දැන් උදාහරණයක් විදිහට දියමන්ති මොනවද ප්‍රෙෂර්ම වෙච්ච ඒවා ප්‍රෙෂර්ම වෙච්ච හීට් වෙච්ච ඒවා එටීම හීට් වෙච්ච ප්‍රෙෂර් වෙන ඒවා තමයි අපි ගන්න වීදුරු කපන්න ලෝකෙම වටිනාම පාෂාණේ මුල් කාලේ අපේ තරුණ අවධිය පුදුම පීඩනයකින් පටන් ගන්නවා මේ පීඩනය දරා ගන්න පුළුවන් වුණාම ඔයාට ඕනම එකක පීඩනයක් දරා ගන්න පුළුවන් මුල් කාලේ ඔයාට හම්බ වෙන්න ඕනේ ගොඩක් career exposure opportunities ඒ කියන්නේ leadership පැත්ත communication පැත්ත එතකොට subject knowledge cross culture cross functional working කියන්නේ අපි accountants ඉන්නවනම් factory එක මොන හරි වැඩ කරන්න marketing එක මොන හරි වැඩ කරන්න නැත්තම් ඔයා මේ අපි කියමු accounting ඉන්නවනම් අපි කියමු sales field එකත් එක්ක මොන හරි project manufacturing R&D ඒ පැත්තේ මොන හරි project කරන්න පුළුවන් නම් ඉන්න මුල් කාලේ වගේ බෝලේ හරි ලස්සනයි right ඉතින් මම කල්පනා කරා
ඔයාට ඉහළටම යන්න හොඳම එක අමාරුම එකක මුලම ඉන්නේ. ගොඩක්ම වගකීම් දරන්න පුළුවන් මේක තමයි මට දෙන්න සේල්ස් ෆීල්ඩ් එක. හේතු ගොඩක් තියෙනවා. සේල්ස් ෆීල්ඩ් එක තමයි එකම ෆීල්ඩ් එක දවසේ අන්තිමේදී හැම දවසේ අන්තිමේදීම ඔයාට කී පර්ෆෝමන්ස් ඉන්ඩිකේටර් එකක් තියෙනවා. ගොඩක් ෆීල්ඩ් වල නැහැ. ඒ කියන්නේ ඔයා වැඩේ හොඳට කරාට ටාගට් එකක් දෙන. ඒක කරේද නැද්ද කියන හවසට බලන්න. හවසට නැත්තම් කවුවෙන්දට ගෙට් අවුට් කරනවා. ඉතින් ඒ කියන්නේ පැය ප්‍රෙෂර් එකේ ඉන්නවා. වෙන ෆීල්ඩ් එකක් මොකුත් නැහැ. ඔයා කරාද ටික් එකක් දැම්ම හොඳට කරාද නරකට කරාද එතකොට මේක ගියා කියන්නේ ඔයාගේ කායික මානසික දවසින් දවස ඔයා කඩෙන් කඩේ අලුත් දෙයක් ඉගෙන ගන්න. මේ මුදලාලිව එක කතා කරන වෙදී අර මුදලාලි එක කතා කරනවා. ඩිස්ට්‍රිබියුට් එක කතා කරනවා. වෙනස් මිනිස්සු හම්බෙන්නේ. වෙනස් මිනිස්සු හම්බ වෙනවා කියන්නේ දවසින් දවස අත්දැකීම් ගොඩ වැඩි මිනිස්සුන්ගෙන් බැනුම් අහනවා. කඩේට ගියාම අද අයිස්ක්‍රීම් එපා. මොන අයිස්ක්‍රීම්ද මේ වයින් වෙලා. ඒකට අපිට මේකක් තියෙනවා ඔයාට ස්කිමෝරුන්ට අයිස් විකුණන්න. ඒතකොට මට හම්බුනේ එක කොළඹින් අවිස්සාවෙල්ල එරත්ත රත්නපුර යන්නම පැය දෙකක්. මගේ රූට් එක පටන් ගන්න 11ට. වෙන අය රූට් කොළඹ පටන් ගන්න 8ට. මම එන්නේ රෑ වෙලා. කියන්නේ මැසිව්ම ප්‍රෙෂර්. ලොරිය යන්න සේල්ස් රෙප්ලත් එක්ක වැඩ කරනවා. ඊට පස්සේ ලොරි ක්‍රූ එකත් එක්ක වැඩ. සමහරවිට අපිට බාන්නත් වෙනවා. අපිටම ගිහිල්ලා කඩවල ඩිස්ප්ලේ කරන්න. සමහරවිට අයිස්ක්‍රීම් ටබ් මේව අරගෙන එක්ස්පයරි අරගෙන දාන්න වෙනවා. කියන්නේ සේල්ස් කියන එක මුලින් ඉඳන්ම උගන්නන්න නැතුව නිකන් කෙලින්ම ඩීප් එන්ඩ් එකට දැම්මා. එතකොට monthly review දාන්න ඕනවා සේල්ස් කරාද නැත්නම් ඇයි. ඉතින් මුල් කාලේ ඉඳන්ම මම ප්‍රසන් කරපුවා ෆේල් වුණේ කොහොමද? දැන් මට හම්බුනේ මට වඩා වයසින් උඩ සේල්ස් ඔස්තාද්ද තමයි එතන හිටියේ. මම කිය පොඩිම කොල්ලා. පොඩිම කොල්ලා ලොකු එවුන් එක තරඟ කරන්නේ. ඊට අමතරව දැන් මේකේ විකුණන ක්‍රියාවලිය ඉගෙන ගන්න. ඒ වගේ උපරිම එක්ස්පෝෂර් එකක් ලැබුණොත් තමයි මට බැංකුවෙන් ඉල්ල තිබ්බේ වාට ඉක්මනටම යන්න පුළුවන්. පොඩි කාලේ මැක්සිමම් මේ කාන්දමෙන් මේක දාගන්න. හැබැයි ඒවා කම්ෆර්ටබල් පැත්තට ගියොත් ගොඩාක් කල් කම්ෆර්ටබල් ඉන්න පුළුවන්. ඒ නිසා මට මේ එක්ස්පෝෂර් එක ගන්න එක ඉතාම හොඳ වුණා. මුල් කාලේ ඉඳන්ම එතකොට ඔයගලන්ට හෙඩ් ඔෆිස් එකකින් එන එක පත්‍රිකා ඒක කමියුනිකේෂන් ඒවා කරන්න ඕනේ. හෙඩ් ඔෆිස් එකත් එක්ක ලින්ක් එක තියෙනවා. එතකොට දැන් සේල්ස් කියන්නේ මාකටිං නෙවෙයි. මාකටිං කියන එක ප්‍රැක්ටිස් කරන්නේ කඩවල කොහොමද? ඊට පස්සේ අනික් බ්‍රෑන්ඩ්ස් එක මම තරඟ කරන්නේ කොහොමද? එතකොට මම යනකොට එලිෆන්ට් හවුස් රිපෝට් ඇවිල්ලා ඉන්නවා. මිනිහත් එක්ක ඉඳලා දෙකම දාගන්න එක. මිනිහගෙන් ඉන්ෆර්මේෂන් ගන්න කොහොමද? මේ වගේ ඔක්කොම මේවා මේ දවසම මේ සේල් ෆීල්ඩ් එක කියන්නේ දවසම ඔයා MBA ක්ලාස් එකකින් ඉන්නවා. එතකොට කම්පිටිටර් මාජින් කොහොමද ප්‍රයිසිං කොහොමද ඇයි මගේ ප්‍රයිස් එක වැඩියි මුදලාලේනවා ඒ කිතුල් කප් එකට මෙච්චර ගෙවන්නේ කිතුල් කප් එක අරකට වඩා හොඳ මොකක්ද සංසන්දනය කිරීම ඉගෙන ගත්තා ප්‍රසන් කිරීම ඉගෙන ගත්තා බැනුමට කොහොමද පිළිතුරු දීම කියන එක ඉගෙන අන්නේ බණිනකොට හිතුන්නේ නැද්ද කලකිරුන්නේ නැද්ද දැන් මේක නම් මොකටද අප්පා මම මේ උපාධිධාරියෙක් නේ මොකටද බැනුම් අහන්නේ කියලා එහෙම හිතුන්නේ නැද්ද අන්න ඒක තමයි අපේ ලංකාවේ තියෙන මෝඩම උපාධියක් ගත්ත පළියට හිතන්නේ ඔළුව උදුම්මගෙන මාර පොරක් කියලා උපාධියක් කියන්නේ සබ්ජෙක්ට් එකක දැනුමක් පමණයි ඉතින් ඒක දාගත්ත පළියට අපි විශ්ම කර්මයක් වෙන්නේ නෑ. ඔයාගේ ඉන්ටෙන්ෂන් එක කියන්නේ මම උපාධියක් ගත්ත පළියට අනික් කැලි නෑ ඔයාගේ. ඒ පදක්කන් ටික මෙතන නෑ. ඒ නිසා උපාධිය කියන්නේ නිකන් ලෝගෝවක් පමණයි. අන්න එහෙම ඇටිටියුඩ් එකකින් ගියාම උපාධිධාරයෙකුට උනත් අයිස්ක්‍රීම් විකුණන්න හරි ලොරියක නැගලා රෙපින් වැඩක් කරන්න හරි හිතා දාගන්න පුළුවන්. අපි අර හිස උදුම්මවා ගත්තොත් වෙන්නේ හැමදාම උදුම්මවා ගන්න වෙනවා. Tamanට වඩා යට ඉන්න ඒ ලෙවල් කරපු ළමයා CEO කෙනෙක් වෙනවා. මම උදුමා ගන්න ඉන්නවා අන්තිමට එයාටම ඔයාට සර් කියන්නේ සිද්ධ වෙනවා. මේ පහළම තැනක සෙටල් වෙන්න වෙනවා උදුමා ගත්තා. උදුමා උපාධි PhD ගත්තත් කමන්නේ. Tamanට ඕනම එකක් කිරීමේ අර ඉංග්‍රීසියෙන් down to earth කියන්නේ අපි පොළොවට නැමිලා ඕනේ වී කරලක් වගේ. ඒ ඇටිටියුඩ් එක හදාගත්තට පස්සේ ඔයාගේ තියෙන ලොකුම විස බීජය අයින් වෙනවා. රටන් ටාටා කියලා තියෙන මොකද්ද? Tamanට තියෙන ලොකුම විස බීජය මොකක්ද යකඩයකට එයාමයි හදාගන්නේ මලකඩ. ඒ මලකඩෙන් මෙයා විනාශ වෙනවා. තමන් මානය කියන ඊගෝ එක කියන එක හදාගත්තොත් විනාශයේ මුල. කියන්නේ මුලදී ඔය ඊගෝ කියන කැලල මහාන් තත්ත්වය කියන එක නැති කරගත්තොත් ඔයාගේ ජූනියර් කෙනෙකුට වට බොස් කියන්න සිද්ධ වුණොත් අන්න එතනින්ම මහාන් තත්ත්වය ගැලවෙනවා. ඔය මේ දැන් මම කියන්නේ ඒක පෙරපින කියලා වෙනම විග්‍රහ කරන්න පුළුවන්. නමුත් ඔබ තුල යම්කිසි මේ නායකත්වය අර නායකයෙක්ගේ තියෙනවනේ මේ කඩාගෙන යන ගුණයක් ඩ්‍රයිව් එකක් තියෙනවා.
ඒ කරන දේ එක්ස්පෙරිමන්ට් කර බලන්න ආසාවක් තියෙනවා. වෙනලා දුවක් නැතුව අභියෝගනකොට. දැන් ඒ ඩ්‍රයිව් එක එහෙම ඒ කියන්නේ ඒක කවුරු හරි පුරුදු කරාද නැත්නම් නැචරලි මාවද? නෑ ඒක පුරුදු කරගත්තා. ඒක පුරුදු කරගත්තා. සමම්බ පුරුදු කරගත්තා. මොකද අපි සේල්ස් ෆීල්ඩ් එකේ කියන්නේ මම නම් කියන්නේ ඕනම එක්කෙනෙක්. වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. අවුරුද්දක් දෙකක් අර අපි කියන්නේ එක එක රටවල ආමි ට්‍රේනින් මේ වගේ සේල්ස් ට්‍රේනින් දෙන්න දෙකකුන්න ලංකාවේ ප්‍රගතිය මෙහෙම කරනකොට ගන්න. මම මේ ඒකට පහත් දාන්න ඕනේ. මමත් සේල්ස් ෆීල්ඩ් එකෙන් එන්නේ. ඒක මම ටිකක් හැබැයි ඔබට වැඩිය ටිකක් කම්පා වුණා ඒ කාලේ මේ සේල්ස් ෆීල්ඩ් එකට වැටිච්ච ගැන. ඒ මාන්නේ. ගෙවල් වලින් අපේ ගම් වලින් දෙන මාන්නේ. ඉතින් හැබැයි පස්සේ ඒක තේරුණා ඒක තරම් වටින ට්‍රේනින් එකක් මට ආමි ට්‍රේනින් ලැබුණේ නෑ කියලා. දැන් එතකොට යුනිලිවර් එකේ ඔබ කොච්චර කාලයක් හිටියද? යුනිලිවර් එකේ හිටියේ ඇත්තම කියනවනම් මගේ ලයිෆ් එකේ 2001 සිට 2014 අවුරුදු 13ක් හිටියා. 13. ඒකේ මම මුල් කාලේ සේල්ස් වල හිටියා. ඊට පස්සේ මට ඕනකම කරා බ්‍රෑන්ඩ්ස් මාකටිං පැත්තට යන්න. ඊට පස්සේ ඊළඟට රැකියා ක්ෂේත්‍රයට එන්න හිතාගෙන ඉන්න අයට වැදගත් ප්‍රශ්නයක් තමයි දැන් මේ ප්‍රයිවට් සෙක්ටර් ජොබ් වලදී ප්‍රෙෂර් එක වැඩි, අභියෝග වැඩි, ඊළඟට වැඩ වැඩි, මෙහෙම තියෙනවනේ යම් විශ්වාස තියෙනවා. දැන් එතනදී මේ ඉමෝෂනලි අපි වැටෙන වෙලාවක් තියෙනවා. ඉමෝෂනලි අපි රත් වෙන වෙලාවක් තියෙනවා. මල පණින වෙලාවක් තියෙනවා. ඉතින් මේ ගමනේදී මේ සීරියස් තැන් ඔබ මුණ දීලා ඇති වෘත්තීය ජීවිතේ ඒ තැන්වලදී ඉමෝෂනලි වැටිලත් ඇති. කොහොමද මේ චිත්තාවේග බුද්ධිය පාවිච්චි කරලා ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් පාවිච්චි කරලා කොහොමද ගොඩාවේ දැන්? ඇත්තටම ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් මම උගන්වන සබ්ජෙක්ට් එකක් විදිහට කරනවා. හැබැයි ඒ කාලේ ඒක මේ උගන්වන්න නැතුව ඒක ප්‍රැක්ටිස් උත් කරලා තියෙනවා පේනවා. ඒකට මට දෙන්න අලුත් පරම්පරාවට දෙන්න තියෙන හොඳම උපදේශ තමයි ඉස්සෙල්ලා අහන්න දැන් තරහ එනකොට ඇයි දැන් අපි කියමු ඔයා සේල්ස් වැඩක් කරන්න ගිහිල්ලා ලොකු ප්‍රෙෂර් එකක් ඇවිල්ලා දැන් මේක කඩන් චිත්ත අවකාශෙම කඩන් වැටෙනවා. කඩන් වැටලා මේක ගිව් අප් කරන්න. ඒ කියන්නේ රත් වෙලා අතහැරලා දාලා. එතකොට අනන්න මේ රත් වීම නිසා ඔයාට ලැබෙන ප්‍රතිලාභයි ඔයාට ලැබෙන ඔයා මොකටද මේකට ආවේ? මම ඉස්සෙල්ලා කිව්වා සේල්ස් ෆීල්ඩ් එකේ ලැබෙන මූලිකම ඇඩ්වාන්ටේජස් ප්‍රතිලාභ තමයි නම්බර් 1 ඔයාට 360 ඩිග්‍රී එක්ස්පෝෂර් එකක් ලැබෙනවා. ඔයාගේ කමියුනිකේෂන් ස්කිල්ස් වැඩි වෙනවා. ඔයාගේ ලීඩර්ෂිප් ස්කිල්ස් වැඩි වෙනවා. ඔයාගේ නෙට්වර්කින් වැඩි වෙනවා. ලෝකෙින් ඔක්කොම අඳුරගන්න. ඊට පස්සේ ඔයාගේ ඇකවුන්ටිංగ్ පැත්තත් වැඩි වෙනවා. ඊට පස්සේ ඔයාගේ මාකටිංగ్ ස්කිල්ස් වැඩි වෙනවා. සේල් ෆීල්ඩ් එකේ ඉන්න කෙනාට ඔක්කොම ලැබෙනවා. සහ තමන්ගේ ආදායම තමන්ට ඕන විදිහට වැඩි කරගන්න. ඔව්. අනිත් එකේ තමයි සේල්ස් ෆීල්ඩ් එක තමයි දැනට මම දන්න ලංකාවේ කේක ෆීල්ඩ්ස් වලට සමායත්තව ඉතාම වැඩි ඉල්ලුමක් තියෙන ජොබ් එක. මොකද ගොඩක් අයට එනවා. සේල්ස් මැනේජර් ජොබ් එකට මේව කරනවා මේගොල්ලන් වුණා මැනේජර් ජොබ් එකට සේල්ස් ඩැමේජර් ජොබ් එක. ඉතින් ඉන්නවා කැමති. අපි සේල්ස් කරන්න කැමති අය ආවම 100ක් ආවොත් දෙන්නෙකුට තමයි මේ ජොබ් එක කරගන්න පුළුවන් කියලා අපිට ඉන්ටර්වියු වලින් සිලෙක්ට් වෙන්න දෙන්න. ගොඩක්ම ස්කෑසිටි එකක් හිඟතාවයක් තියෙන මේ විෂය අපිට ඕනේ සේල්ස් මැනේජර්ස්ලා සේල්ස් එක්සිකියුටිව්ස්ලා ලංකාවේ නැහැ. කෙනෙක් ඉන්න අය අපිට ගන්න ලොකු මුදලක් දෙන්න. කීප දෙනා ඉන්න. ඒ නිසා මේකට එන්නේගේ ලොකුම ඇඩ්වාන්ටේජ් එක තමයි මුදල් ලක්ෂ්‍ය ඉතාම ලොකු මුදලක් ඔයාලට ඩිමාන්ඩ් කරන්න පුළුවන්. මේකේ හොඳ නම් ඉක්මනට වඩා වාහන ලැබෙනවා. ඉන්සෙන්ටිව් ලැබෙනවා. ෆොරින් ට්‍රිප්ස් ලැබෙනවා. ලොකු පැකේජ් ලැබෙනවා. කියන්නේ සල්ලි පැත්තෙමත් හොඳයි. ඊට අමතරව මම ඉස්සෙල්ලා කිව්ව සල්ලි පිළිබස්ස යන්නේ නැහැ. ඊට අමතරව ඔයාගේ ඊළඟ ස්ටෙප් එක. ඔයාගේ ඊළඟ ස්ටෙප් එක ලැබෙන්න මූලිකම අඩිතාරම ලැබෙන්නේ ඔයාගේ ලීඩර්ෂිප් ස්කිල්ස් හොඳ තමයි ඊළඟ ප්‍රොමෝට් කරන්නේ. මේ කියන්නේ ඔයාගේ සේල්ස් කට්ටිය මොකද ඔයා ලීඩර් කෙනෙක් නම් ඔයාගේ වටේ ඉන්න සේල්ස් කට්ටියව සේල්ස් කට්ටිය ඉන්නේ කොහෙද? ඔයාගේ ඉස්සරහ නෙවෙයි. ඔයාගේ සේල්ස් මැනේජර් කෙනෙක් ඉන්න පුළුවන් කෙනෙක් අනුරාධ. කෙනෙක් පොළොක් නම් කෙනෙක් පිටකොටු. ඒගොල්ලන් ඈත ඉඳලා කොහොමද කන්ට්‍රෝල් කරලා ලීඩ් කරන්නේ? කෙනෙක් හොඳම ලීඩර් කෙනෙක් වෙන්න ඕනේ. ලීඩර්ෂිප් නැතුව සේල්ස් සංසේ කරන්න බෑ. ඔයාගේ ලීඩර්ෂිප් එක ඔයාගේ යුනිවර්සිටි එකේ ඩේලි පුහුණු වෙන්න. ඒකට ඒව කරාම ඔයාගේ දැන් අපිට කී account එකක් හැන්ඩල් කරන මැනේජර් කෙනෙක් accounting පැත්තක් දැනගන්න. කඩයක් ඇතුලේ
සුපර් මාකට් එකක් ඇතුලේ ඒකේ මාකටිං ස්කිල් එකකුත් ප්‍රගුණ කරන්න. කස්ටමර් මාකටිං උත් ප්‍රගුණ කරන්න. ෆයිනෑන්ස්, කලෙක්ෂන්, රෙකන්සිලියේෂන් ඒවත් ප්‍රගුණ කරන්න. ඊට ලොජිස්ටික් පැත්තේ සේල්ස් ෆීල්ඩ් එකේ විශේෂයෙන් කී account පැත්තේ ඉන්නකොට මම ගොඩක් අයට කියන්නේ සේල්ස් ෆීල්ඩ් එකේ ඉන්නවා කියන්නේ පොඩි CEO පැටව පුරුදු කරනවා. පොඩු CEO පැටව පුරුදු කරගෙන ජූනියර් CEOs ජූනියර් CEOs ලා Google පැටව එළියට දාන්න. දැන් ඒ ඕල් ටික හිතනකොට ඉන්න ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. දැන් මම ප්‍රෙෂර් එනකොට මේක දාලා යන්නේ හිතනකොට අරව ටික මෙනෙහි කරා. මේ මම මෙතන ඉල්ලාදාන CEO කෙනෙක් වෙන්න පුළුවන්, GM කෙනෙක් වෙන්න පුළුවන්, හොඳ ලීඩර් කෙනෙක් වෙන්න පුළුවන්. හොඳ පෞරුෂයක් තියෙන ඕන එකක් කඩාගෙන මොකද සේල්ස් එකේ ඉන්න හැමදාම චැලෙන්ජස් නේ. චැලෙන්ජ් කියන එක අර කුකුලගේ කර්මය වගේ පත් වෙනවා. චැලෙන්ජස් තව දීපන්. ඔව්. ඔයිට තව දීපන්. නැද්ද චැලෙන්ජ් එකක්? ඒ වගේ එකට පරිවර්තනය කරන තරම්. උත්තරයි දැන් මම සේල්ස් එකට ඇවිල්ලා ඉන්නේ මේ වගේ ගොඩාක් හොඳ පරමාර්ථ 500ක් විතර දරාගෙන. එතකොට ආ විතර හිතයි නෑ මගේ චේතනාව ගොඩක් මේක කොහොම හරි දරාගෙන ඉන්න මේ මොකද්ද කියලා හිතන්න. ඒතකොට ප්‍රෙෂර් මොනවාවත් කවුරු බැන්න ඔයාගේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එකේ එක්ක බොස්ට මරින්න එක හරි එක්ක මේක දාලා යන එක හරි ඔයාගේ හිතම කියනවා. අයිසේ කොච්චර බෙනිෆිට්ස් තියෙනවද? ඕක කාගෙන පොඩ්ඩක් ඉන්නු. ටික ඉන්නකොට ඒක හරියි. මොකද තමයි මට දෙන්න දුන්නේ. ඒ කියන්නේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන ඒ ලීඩර්ෂිප් ක්වොලිටි එක අපි ඇතුලේ හැදෙනවා. මම කියන්නේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් හිතන්න මේක වෙනම සබ්ජෙක්ට් එකක්. ඒක හිතන්නම එපා කිව්වා. ඔව්. මම මේ කියපු කාරණා සේල්ස් ෆීල්ඩ් එකට ආවේ ගොඩාක් අනාගත බලාපොරොත්තු වෙන්න. එතකොට දවසින් දෙකකින් ඇයි අපි ගිවක් කරේ? ගොඩක් ඒවල් තියෙනවනේ ගන්න. හරි කාගෙන ඉන්න තරමට මේක මුහුණත් වෙනවා. එක කියමුණක් තියෙනවා ඔයා මොකක් හරි දෙයක් ඉනිෂියේට් කරා කියන්නේ ඒක 50% ඉවරයි. ඒකේ සේල්ස් ෆීල්ඩ් එකට ඇවිල්ලා දවසක් දෙකක් කාගෙන ඉන්නවා කියන්නේ 50% ජොබ් එක ඩන්. පොඩ්ඩක් ඉන්නන ඔබතුමාගේ දේශනයකත් තිප්පර හාරගෙන ඇවිල්ලා මිනිරන් රන් ආකාරයේ මෙතන තියෙනවා. පොඩ්ඩක් යන්න අන්නේම හිතන්න. එච්චරයි කරන්නේ. මේ ඒක මම හිතන්නේ මේ තරුණ අයට විශේෂයෙන් මේ ආවේගශීලී ටිකක් ඉමෝෂනල් දැන් ඉන්න පරම්පරා ඉතින් ඒගොල්ලන්ට මම හිතන්නේ මේ හොඳ ටූල් එකක් ඔබ ලබා දුන්නේ. ඒක පාවිච්චි කරන්න ඔබට තියෙන වාසි ලයිස්තුව හිතන්න. එතකොට හිතෙන්ම කියන්නේ අපෝ එපා. තව ඵලයක් ඉස්සරහා. තව ඵල ඕය වේතුනට කොන තව වනින්. දැන් මුදලාලි කෙනෙක් බැන්නත් කිය මුදලාලි තව වනින් තව මම කියන්න පුළුවන්. අර ගහන්න පොඩ්ඩක් ගහන්න පොඩ්ඩක් නැමෙන්න. එතකොට ඔය ගැසීම නවත්. එහෙම කෙනෙක් තමයි හොඳ සේල්ස් ෆීල්ඩ් එකකට යන්නේ. එහෙම කෙනෙක් තමයි කවදාද හොඳ CEO කෙනෙක් වෙන්නේ. නැත්නම් CEO කෙනෙක් වෙන්න බෑනේ අර ප්‍රෙෂර් එක දරා ගන්න බැරි මනස. බැරි නම්. අනික දැන් ගොඩක් දැන් කාලේ ජෙනරල් මැනේජර් CEOs ලා බැලුවම සේල්ස් ඇන්ඩ් මාකටිං බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන කෙනෙක් තමයි ප්‍රිෆර් කරන්නේ. මොකද දැන් බලු විෂයක් සබ්ජෙක්ට් කරපු අය account කියන්නේ ගොඩක් සයන්ස් එක. මෙකැනිකල් කම්පියුටර් කියන්නේ සයන්ස් එකක්. ටෙක්නිකලි දන්න අය ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි ලීඩර්ෂිප් කිය කම්පැනි එකේ CEO කියන්නේ පොතක් කියවලා ටෙක්නිකලි ගන්න පුළුවන්. සේල්ස් කියන්නේ මොකක්ද? සයන්ස් එකක් යම්කිසි තමන්ගේ කලාව තමන්ගේ ආර්ට් එක තමන්ගේ ලීඩර්ෂිප් එකෙන්ම ගන්න පුළුවන් ගත්තම සේල්ස් කියන්නේ. තමන්ගේම ස්ටයිල් එක. ලංකාවේ කොහෙද තියෙනවද CEOs ලට ගන්න CEO කෙනෙක් වෙන්න උගන්වන්නද නැහැ. වෛද්‍යවරයෙක් වෙන්න උගන්වන්නද තියෙන්නේ? ඉංජිනේරුවෙක් වෙන්න උගන්වන්නද? ඒ කියන්නේ මේවල හදන තැන් නැහැ. ඒ කියන්නේ ඉන්න දෙතුන් දෙනාට මාර ඩිමාන්ඩ් එකක් තියෙනවා. නිසා ඔයා හිතන්න ප්‍රෙෂර් එක එනකොට මේක කොච්චර ඩිමාන්ඩ් එකක් තියෙන ෆීල්ඩ් එකක්. ඇයි දාලා යන්නේ? තෝමස් අල්වා එඩිසන් කිසිසක් පරාජය වුණා. වේලුණාද? 999. ඉතින් සීවනි මතාව හරි ගියා. ඔයා හිතන්න කමන්නේ. මේ ෆේල් වීම කියන්නේ ලොකු ආයෝජනයක්. ඒකේ ලර්නින් ගොඩක් තියෙනවා. ඒක ඉගෙනගෙන ඊළඟ එක කරමු. හැබැයි මගේ න්‍යාය එකම වැරද්ද රිපීට් කරන්න බලු කරන්න. එතකොට අලුත් දෙයක් ඉගෙන ගන්න. අලුත් දෙයක් ඉගෙන ගන්න. මම එහෙම හිතුවත් ඔය ප්‍රෙෂර් හැබැයි තරහ එනකොට තරහ පාලනය කරගන්න එපා. තරහ ගන්න බැරි එකක් ඇතුලේ තියන. ඒක නිකන් ඒක නවත්තන්න හදන්න පිට එළියට අරින්න. ඒක ඔක්කොම ඒ මානසික චිත්තයෙන් නිකන් තද කරන්න එපා. ඒක එන්නදලා හිතන්න. යෝ මම ආත්තේවල් තියෙනවනේ මේක ගන්න. ටිකක් ඔය ඉස්සරහින් ඉන්න. එතකොට එහෙම මේක සංසිඳනවා. ඇතුලේ තද කරගන්නේ නැතුව. තද කරගන්නත් එපා. ඒක කාටවත් පිට කරගන්නත් එපා. අර වගේ හිතන්න භාවනාව. හිතන්නම නිකම්ම.
මොකද ප්‍රායෝගික ක්‍රමවලින් තමයි මේවාට මුණ දෙන්න තියෙන්නේ අපිට. දැන් සේල්ස් ෆීල්ඩ් එකට එන්න එපා කියන්න මිනිස් ගොඩක් කවුරුත් මේක එන්න කැමතිද? නොඑන්න හේතු ගොඩක් තියෙනවා. ඔබට කියන්න පුළුවන්ද මේ හේතු කීපයක් සේල්ස් ෆීල්ඩ් එකට බය නැතුව එන්නයි කියලා කාට හරි හිත හදාගන්න? එකක් මේක තමයි දැන්ට තියෙන සේල්ස් කියන්නේ සබ්ජෙක්ට් ස්පෙસિෆික් නේ. සේල්ස් කෙනෙකුට අයිස්ක්‍රීම් විකුණන්නත් පුළුවන්, සොෆ්ට්වෙයාර් විකුණන්නත් පුළුවන්, වාහන විකුණන්නත් පුළුවන්, හොස්පිටල් අංශය විකුණන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාලට හොස්පිටල් සේල්ස් මැනේජර් කෙනෙක් නම් හෙට හොටෙල් සේල්ස් මැනේජර් කෙනෙක් සබ්ජෙක්ට් එක මාරු කරන්න පුළුවන්. වෛද්‍යවරුන්ගේ සබ්ජෙක්ට් එක මාරු කරන්න පුළුවන්. කම්පැනි කෙනෙකුගේ අපිට දාලා හොරි එන්න. ඔයාලට අපි හිතනවා නම් නෑ මට සිමෙන්ති විකුණන එක බෝරින්. මං යනවා එයා කන්ඩිෂන් විකුණන. අන්න මාරු කරන්නේ. ලංකාවේ ලෝය කෙනෙකුට පුළුවන් ඕස්ට්‍රේලියාවේ ගිහින් ලෝය කෙනෙක්ද? මේකේ ලෝකේ ඕනම රටක ඕනම සබ්ජෙක්ට් එක ඕනම ගමක සේල්ස් නැති කම්පැනි එකක් ලංකාවේ. සේල්ස් ෆන්ක්ෂන් එකක් නැති ඕනම කම්පැනි එක ඕනම එක දොරගුළු විවෘත කරන එකම අංශය තමයි සේල්ස්. ඒකට තමන්ට ඕන එකක් මාරු කරගන්න බෑ. වැඩිපුරම ඩිමාන්ඩ් එකක් තියෙන කට්ටිය අඩුම හයි ඩිමාන්ඩ්. විසු හොයනවා. කම්පිටිෂන් එකක් අඩුයි. හැබැයි ඔයා හොඳ නම් විතරයි ඒගොල්ලන් ගන්න. ඒ කියන්නේ Tamanට ඕන සැලරි එකක් ඩිමාන්ඩ් කරගන්න පුළුවන් තැන. ඔයා මෙතන මොන සේල්ස් මැනේජර් කෙනෙක් පර්ෆෝම් කරනවා නම් කම්පැනි 10ක් කතා කරන පරිණිතිය. කීයක්ද ඕනේ? මම යන්නේ මෙනුටි එක. අනිකට කොරල් එකක්. මම යන්නේ කොරල් එක. අපි දෙන්න Honda Civic. අන්න ඒ වගේ ඔපචුනිටිස් එනවා. පිටරට ඔපචුනිටිස් එනවා. මුදල් ඉන්සෙන්ටිව් ඔරියන්ටඩ් ඒ ඔක්කොම එනවා. ඊට අමතරව කැරියර් එකක් හදාගන්න හොඳම ප්ලැට්ෆෝම්. ඔන්න ඔය කාරණා තමයි සේල්ස් ෆීල්ඩ් එකට එන්න ඕනේ මූලික කාරණා. ඒ කියන්නේ සේල්ස් ෆීල්ඩ් එකට එනවා කියන්නේ හරි ලකි. හරි ලකි. ඉස්සර අපේ සේල්ස් ෆීල්ඩ් එක කියලා හිතාගත්තේ ඉස්සර කවුරුත් හිතලා සේල්ස් එකට එන්නේ. ඉස්සරලා හිතන්නේ කවුරු හරි කසාද බඳින සේල්ස් තමයි. ඉස්සර අනුමත දාලා තිබ්බේ සේල්ස් කියන්නේ එක්සෑම් ෆේල් වෙච්ච ආතප්පාතක් නැති කෙනෙක් තමයි සේල්ස් අකඩමික්ම පැත්තට බලන්නේ. කාටපාඩම් ඔක්කොම කටපාඩම් කරගෙන මේ ප්‍රොසෙස් එකක් විදිහටම වලව කරන්න මිනිසුත් එක්ක බැරි නම් තනියම වැඩ කරන්න නම් මිනිසුත් එක්ක ගිහිල්ලා හොඳට විනෝද වෙලා මිනිසුත් එක්ක ඉල් වෙලා ඉන්න බැයි නම් ඔයා නිකන් ඉන්ට්‍රෝවර්ට් කෙනෙක් නර්ඩ් කෙනෙක් කියලා ඒ වගේ නම් කරුණාකරලා එන්න. තමන්ට පැෂන් එක මොකක් හරි සේල් එකේ නැත්තම් අත තියන්න එපා. ඔයාලට හිතනවා නම් පැෂන් එකක් තියෙ කියලා try කරලා බලන්න. හැබැයි try කරලා බලනකොට ඇඟට තේරෙනවා ඒක නම් මට හරියන්නේ නැහැ කරුණාකරලා යන්න. මොකද ඔයාලා ඉතින් එහාට යන්න බෑ. මේකේදී යම්කිසි අර ඉමෝෂනල් ස්ට්‍රෙන්ත් එකක් වගේම තමන් මේ මිනිස්සුන්ගේ මේ එකතු වෙලා වැඩ කරන්න මිනිස්සුත් එක්ක අර මානව සම්බන්ධතාවයක ඉස්සරහට යන්න කැමති කැමති. ඒක අවශ්‍යම එකක්. මොකද මිනිස්සුත් එක්ක ගිහිල්ලා මිනිස්සුන්ගේ ප්‍රශ්න අහලා ඒ ප්‍රශ්න මැද්දෙන් විකුණන ඔපචුනිටි එකක් ගන්න පුළුවන්. මිනිස්සුන්ගේ කර්කශ ප්‍රශ්න වලට උත්තර දීලා ඒගොල්ලන්ට හැප්පිලා සර්වයිව් වෙන්න බැරි වෙන්න පුළුවන්. ඒකට අකමැති නම් සර්වයිව් වෙන්න බැරි ෆේල් වෙන්න පුළුවන්. හැබැයි අව කැමති නම් ෆේල් වෙවි සියවතා ෆේල් 101 වෙනි වතාව ජයග්‍රහණය කරනවා. හැබැයි කැමති නැත්තම් එයා දිගටම ෆේල්ම කරනවා. ගැලපෙන්නේ නැහැ. මගේ මේ වැඩ කරන සේල් අවසාන වශයෙන් මට අහන්න තියෙන්නේ මේ වැඩ කරන සේල්ස් ෆීල්ඩ් එකේ ඉන්න තරුණ අය මේ උගල මහන්සියට වැඩ කරනවා ආසයි මේ ජොබ් එකට. අහපු ප්‍රශ්නයක් තමයි මේ අපිට තව කට්ටම විතරද අපිට උඩට යන්න අවස්ථාවක් ලැබෙයිද? ලැබෙන එකක් නැද්ද? දැන් එහෙම ටිකක් අර ජොබ් එකේ ඉන්න අයටත් පොඩි ඩිසපොයින්ට්මන්ට් එකක් තියෙනවා. ඔබලත් ඒක තියෙන්නේ නැති නස මාරවලට. ඒ අයට මොකද්ද අපිට කියන්න පුළුවන් අවසාන වශයෙන්? ඉතින් දැන් හොඳ උදාහරණයක් ගන්න අපේ සේල්ස් අංශයේ පතාක යෝධයෙක් තමයි අපේ ඔබතුමාලගේ මංජි බ්‍රෑන්ඩ් එක ඩෙවලොප් කරපු පරණ වීරයා. ඉස්සනන්ද වික්‍රම. පොඩි දණිනේ පටන් ගත්තා. ඉතින් එතුමා කොච්චර උඩ දැක්කේ. සේල්ස් අංශයේ පොඩිම තැන් වලින් පටන් ගත්ත රෙප් ලෙවල් එකකින් පටන් ගත්තේ ගෲප් මැනේජින් ඩිරෙක්ටර් ලෙවල්. එතකොට අපිට ප්‍රශ්නයක් අපිට මොකුත් නැහැ. ඒගොල්ලන්ගේ වාහන බලන්න. ඒගොල්ලන් ඉන්න සොසයිටි වල බලන්න. සමහර අය කියනවා මේ භාෂාව ප්‍රශ්නයක් නෑ. සිංහලෙන් පටන් ගන්න. ටික බ්‍රෝකන් ඉංග්‍රීසි වලින් ඉංග්‍රීසි අතර පොරොත්තු වෙනවා. බ්‍රෝකන් වලින් උඩට බ්‍රෝකන් වලින් පටන් ගන්න. මං කියන්නේ මොකක් හරි බ්‍රෝකන් නැතුව ඉන්න එපා.
බ්‍රෝකන් වලින් හරි බැරි මරගාතය වෙලා හරි මේක කමලක් නොන්ඩි ගාලා හරි පටන් ගන්න. ටික හරි වෙයි. එතකල් කාගෙන ඉන්න අතාරින්න එපා. බෝලේ අතාරින්න එපා. අතෑරියොත් ඉවරයි. අල්ලගෙන ඉන්න තාක්කල් සක්සස් එක තියෙනවා. එහෙම අයට තමයි කම්පැනි එක කවුරු හරි බාර දෙන්නේ. ඔබ කියපු ඔබේ කතාවෙම ඒක තියෙන ඔබත් ලේසියෙන් අතෑරියේ නෑ. ඔබ සියල්ල දැනගෙන මෙතෙන්ට ආවා නෙවෙයි. හැබැයි දැනගෙන හිටියේ never giving up holiday එක තියෙන්න ඕන. නොදැන හිටියට කමන්නේ දැනගන්න ආශාව තියෙනවා. අනික වැරදි කරන්න. අලුත් වැරදි කරන්න. දැන් මෙහෙම අල්ලන් ඉන්න එපා කියලා කිව්වොත් මෙහෙම අල්ලන් ඉන්නේ වැරද්දක්. හැබැයි හෙට එහෙම අල්ලන් ඉන්නේ වෙන වැරද්දක්. වැරද්දක් කෙරුවට පස්සේ ඒක සමානුපාතිකව ලර්නින් එකක් එනවා. ඒ ලර්නින් ගොඩක් වුණාම නෙවෙයි වැඩි වෙන්නේ නැහැ. අනික සේල්ස් ෆීල්ඩ් එකේ කොහොමයි ඉතිහාසය බැලුවොත් කොහොමගේ කටුක ඉතිහාසයක් තමයි තිබුණේ. බොහොම අමාරුවෙන් ආවා. එතකොට තමයි අර CEO මැනේජින් ඩිරෙක්ටර්ගේ පුටු බලන් ඉන්නවා සේල්ස් කෙනෙක් කෙනෙක්. මොකද කම්පැනි ග්‍රෝ කරන්න සේල්ස් මානසිකත්වය ඕනේ. දැන් කම්පිටිෂන් එක වැඩි. හොඳ සේල්ස්මන් කෙනෙකුට තමයි තේරෙන්නේ කම්පැනි එක ග්‍රෝ කරන ක්‍රම. මොකද එයා ඔක්කොම පොඩි විශ්වවිද්‍යාලවල ඉඳලා පොඩි මං කිව්වේ පොඩි CEO පැටව විදිහට ඉඳලා තියෙනවා. මට අවසාන ප්‍රශ්නේ ඔබට තවත් හේතුවට මහන්සියට ලක් කරන්න කැමති නෑ අපේ කාර්යබහුල දවසක අවසානයේ. ඔබ දැන් ලංකාවේ මේ සේල්ස් ෆීල්ඩ් එකේ පුජ්‍යලික අංශයේ අපි කියන්නේ කෝපරේට් වර්ල්ඩ් එකේ දැවැන්ත කාර්යභාරයක් කරපු දැන් මූර්තිකෙක් දැන් අපි කියනවා ඇකඩමික් ෆීල්ඩ් එකෙනුත් අචීව්මන්ට්ස් තියෙනවා. ලංකාවේ මේ සේල්ස් මාකටිං ෆීල්ඩ් එක මෙතනින් එහාට ගෙනියන්න ලංකාවේ කම්පනීස් වල ඊළඟ ලෙවල් එක නෙක්ස්ට් ලෙවල් එක මේවා ගෙනියන්න ඔබගේ මොනවාද සැලසුම ඔබට මොනවද කොහොමද දායකත්වයෙන් දෙන්න ඔබ හිතන් ඉන්නේ? ඔය ඇත්තම දැන් අපි ගොඩක් අපේ ශිෂ්‍යයන්ට කියනවා මේ සේල්ස් ෆීල්ඩ් එක කියන්නේ මම කිව්වාගේ අනාගත CEOස්ලා පුරුදු කරන දැනක් තියෙනවා. එතකොට අපි ගොඩක් අයට ඔපචුනිටිස් දෙන්න ඕනේ විශේෂයෙන් අපේ ආයතනයේ අපි වැඩ කරපු ආයතනවල වෙන වෙන මැනුෆැක්චරින් අය අපිට අපි ආරාධනා කරනවා එන්න කැමති නම් එන්න. මාකටිං අයත් එන්න ස්ට්‍රීම් දෙන්නක් ඇවිල්ලා බලන්න. මොකද මේක රසය කැමති අය අමුතුම රසයක් ගන්නවා. අනිත් එක අපි ගොඩක් අයට ඉන්වයිට් කරනවා මේ විශේෂයෙන් ගොඩක් කම්පැනිස් වල මුලදිම ඒ කියන්නේ වෙන වෙන උපාධි තිබ්බට කමන්නේ ඔයා සේල්ස් ෆීල්ඩ් එකෙන් පටන් ගන්න. ඒක එක උපාධි. අනිත් එක මේ සේල්ස් ෆීල්ඩ් එකට අපි දීලා තියෙන රෙඩ් සේල්ස් කියන ඒ වැරදි බ්‍රෑන්ඩින් වැරදි සන්නාමය දැන් අපි අයින් කරලා තියෙනවා. මොකද අපි පෝර්ට්‍රේට් කරනවා අපි ප්‍රොජෙක්ට් කරනවා ගොඩක් ඒවල සේල්ස් උඩ දිරෙක් කෙනෙක් විදියට පටන් ගත්ත කෙනෙක් මෙන්න ගිහිල්ලා. ඒකට අපේ අභිමානය ඇත්කල. ඒගොල්ලන් යන රටවල් බලන්න. ඒගොල්ලන්ගේ කැරියර් ප්‍රොග්‍රෙෂන් එක බලන්න. ඒගොල්ලන්ගේ ඉන්කම් ලෙවල් බලන්න. ඒගොල්ලන් කොච්චර සමාජයේ සේල්ස්මන් කෙනෙකුට ඕන වැඩක් කරගන්න ඕන කට්ටියක් දන්නවා. එකවුන්ටර් කෙනෙක් දන්නවා. එකවුන්ටර් නෑ මචං අර ඒවා දන්නවා. ඉතින් මේක ඇත්තටම ප්‍රශ්න ෆීල්ඩ් එක. ඒක අපි එඩියුකේට් කරලා තියෙන පරණ බ්‍රෑන්ඩින් අයින් කරලා තියෙනවා. දැන් විශ්වවිද්‍යාලයකින් ඉන්න ෆොරින් ග්‍රැජුවේට් කෙනෙක් කැමති මැනේජ්මන්ට් ට්‍රේනින් සේල්ස් එකට ජොබ් වෙන්න. මොකද ඒ ජගා බ්‍රෑන්ඩින් එක අපි දැන් අපේ සමාජයෙන් වල කියලා අයින් කරලා තියෙනවා. දැන් උතුරු අනාගතේ වෛද්‍ය වෘත්තියට සමාන තත්ත්වයක් එයි. මොකද මේකත් ලේසි නෑ. මේක උගන්වන්නත් බෑ. මේක තමන්ම ඉගෙන ගන්න ඕනේ. මේක විශ්වවිද්‍යාල නෑ. හැබැයි කරගත්තට පස්සේ රෙකග්නිෂන් එක ආදායම් ඔක්කොම අරවත් ෆන්නල යන්න පුළුවන්. ඒ නිසා අපි කරලා තියෙන්නේ ඒකේ වැරදි ප්‍රතිරූපය අයින් කරලා අර වෙස්මුණ ගලවලා තියෙනවා. ඉස්සර ජරා වෙස්මුණක් තිබුණා. ඉස්සර දාඩිය දාගත්ත ටයිපොල්ලක් කරගත්ත කෙනෙක්. දැන් බලන්න හැම දැන් අපි කියලා තියෙන්නේ කම්පැනි සමහරට එකවුන්ටන්ට් කෙනෙක් තර්ඩ් පාර්ටි දීලා කරන්න. මැනුෆැක්චරින් වෙන කම්පැනි එකකට දීලා කරන්න පුළුවන්. ක්ලීනින් වෙන කම්පැනි සේල්ස් පුළුවන් වෙන කම්පැනි එකකට දෙන්න. තමන්ගේම සේල්ස් ටීම් එකක්. මොකද ඒක තමයි දරුණුම සේල්ස් එකක් නැතුව කම්පැනි එකක් යන්න බෑ. යන්නම බෑ. අපි කියන්නේ මේ හදවත වගේ සේල්ස් ඩිපාර්ට්මන්ට් එක කියන්නේ. AI තාක්ෂණය නිසා බලපෑමක් එයිද කියන්නේ සේල්ස් ජොබ්? බලපෑමක් එන්න පුළුවන්. අපි හිතන්න
කවදාවත් හිතන්න එපා තමන් කරන ජොබ් එක ඕන මූර්තියක් වේවා නෑ මගේ ජොබ් එක හැමදාම සදාකාලික. ඒක අපි කියන මාකටිං මයෝපියා කියලා කොඩක් වලට උනේ නොකියාවසුනි මම පොර කියලා හිතන් හිටිය දන්නේ කවදාවත් හිතන්න එපා තමන්ගේ මොන වෘත්තිය වුණත් කවදා හරි මොකකින් හරි බලපෑමක් එන්න පුළුවන් හැබැයි දැනට තියෙන විදියට දැනට තියෙන එකට AI වලින් අන්තිම බලපෑම වෙන්න පුළුවන් මේ මොකද මේක ආර්ට් එක සෙලින් කියන්නේ ආර්ට් එකක් තාම හරි අමාරුයි AI එකකින් ගනි. දැන් ඔය හොවත් සිමෙන්ති කොටයක් මෙයාට විකුණන ක්‍රමයක් කියලා AI එකකින් කිව්වා මෙයා ක්‍රමවේද කියයි. එයා දන්නේ ලෝකේ ඔක්කොම ක්‍රමවේද වලින් එකතු කරලා එයා දෙන්නේ. හැබැයි ඒ ක්‍රමවේද දැන් වැඩ කරන්නේ නැහැ. ඔය අලුතම ක්‍රමයක් හොයාගන්න ඕනේ සිමෙන්ති කොටේ අලුතින් විකුණන. ඒ නිසා AI ආවත් AI වලින් අන්තිමට ඇටැක් එක එන්නේ මේ. ඒ නිසා බය නැතුව එච්චර ෆියුචර් එකක් තියෙන ෆියුචර් එකක් තියෙන most demand. අනික ඔයාලට ඕන choice එකක් ගන්න ගන්න ඕන ඉන්ඩස්ට්‍රි එක, ඕන රට, ඕන ෆීල්ඩ් එක, ඕනම එකක් මාර්ක් කරගන්න ඉන්න සේල්ස් මැනේජර්. ඒව තමයි ඔයගේ තියෙන බෙනිෆිට්ස් ටික. ඒ කියන්නේ AI ආවත් වෙනස් වෙන්නේ නැහැ. සේල්ස් ෆීල්ඩ් එකේ තියෙන අවස්ථා අඩු වෙන්නේ නැහැ. සේල්ස් ප්‍රොෆෙෂනල් කෙනෙක් ඇටියට ඔබ පටන් ගන්නේ වැඩිම අවස්ථා තියෙන ෆීල්ඩ් එකකට කියලායි මේ අවසාන මෙච්චර වෙලා කතා කරපු මේ කතා බහේ අවසාන සරත් තව පොඩි එකක් කියන්නේ අපි මල්ටිනේෂනල් වලින් ඉන්නකොට ලොකු කම්පැනි වලින් ඉන්නකොට දැන් අපි ගොඩක් මේ සේල්ස් මැනේජර් කියන නම වෙනස් කරලා කස්ටමර් ඩෙවලොප්මන්ට් මැනේජර් නැත්නම් channel development manager account account manager ඒ වගේ අමුතු වචන දාලා අපි අර sales කියන එකට තිබ්බ අර නිකන් අමුතු මේ branding එක සම්නාමකරණය පොඩ්ඩක් අයින් කරලා තියෙනවා ඒ නිසා දැන් ඔබතුමා ඇහුවනේ මොනවද ඒක ප්‍රවර්තනය කරන්න කියලා දැන් ගොඩක් ආයතන වල sales කැලේ අයින් කරලා ලෝකේ ගත්තොත් දැන් මම Unilever join වෙන කාලේ sales field එකට කියන්නේ sales නෙමෙයි customer development director කියන්නේ customer development director මම Unilever වැඩ කරන්නේ මම assistant manager customer development account manager මට කවදාවත් sales manager කියන පට්ටමක් තිබෙන්නේ නැහැ customer development account manager අන්න ඒ වගේ නම් එකක් එතකොට අර sales කියන එකට upset නම් නෑ මම account manager මේකත් අපි කරලා එහෙම ටයිටල් පවා වෙනස් කරලා විශාල පරිවර්තනයක්. ඒ කියන්නේ මේක මහා විද්‍යාවක්. මේක ලෝක විශිෂ්ටම විශ්වවිද්‍යාල වලින් බැක් කරන පර්යේෂණ කරන හාවර්ඩ් විශ්වවිද්‍යාලය ගත්තත් අද සේල්ස් ඇන්ඩ් මාකටිං කියන්නේ දැවැන්ත ඩිපාර්ට්මන්ට් එකක්. ඉතින් එහෙම දෙයක් තියෙනවා මේකේ. ඒ නිසා මේකේ ෆියුචර් ප්‍රොස්පෙක්ට්ස් නැත්නම් අනාගතයේ තියෙන මේකට තියෙන වාසිදායකත්වය බොහොම ඉහළයි. තරුණ ඔබට ආරම්භ කරන්න ගමන පටන් ගන්න වෘත්තීය ගමන ඉතාම විශිෂ්ට තැනක් කියලයි සේල්ස් ෆීල්ඩ් එක අපිට හඳුන්වලා දුන්නේ. අද අපේ සාකච්ඡාවට එකතු වෙච්ච ආචාර්ය දිනේෂ් හමංගොඩ මහත්මයාට මම ස්තුතිවන්ත වෙනවා වෘත්තිකයෙක් හැටියට විතරක් නෙවෙයි මිත්‍රයෙක් හැටියට. අද දවසේ කාර්යබහුල දවසක අපිත් එක්ක මේ මෙච්චර වෙලාවක් ගත කළා. ඔබට බොහොම ස්තුතියි. අපි ඔබට සුබ පතනවා ඔබේ අනාගත වෘත්තීය ක්ෂේත්‍රයේ මේ විශේෂයෙන් වෘත්තීය ක්ෂේත්‍රයට වඩා නායකත්ව ක්ෂේත්‍රයේ ඉහළටම යන්න නුදුරේදී අවස්ථාව ලැබෙයි කියලා සහ අපේ රටේ පුද්ගලිකාංශය විශාල පරිවර්තනයකට ලක් කරන්න ඔබට හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා. තදින්ම බොහොම සුන්දී අද සාකච්ඡාවක්. බොහොම ස්තුතියි සර්. අයිබෝන්. ජය වේවා.